හෙලෝ කොහොමද ඔයාලට ඔයාලා හැමෝම අදහස් කරන්නේ මදුවා এডুকেෂන් අපේ YouTube නාලිකාව වෙතින් ගේන තවත් අලුත් වීඩියෝයක් එක්ක අද වීඩියෝෙන් අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලා හැමෝටම වැදගත් වෙන විදිහේ අලුත්ම නිවුස් එකක් සම්බන්ධව අප්ඩේට් එකක් පිළිබඳව ඒ හින්දා අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් බලන්න අපේ channel එක තාම subscribe කරලා නැති අය දැන්ම පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා තියාගත්තොත් තමයි මෙවැනි දේවල් සම්බන්ධව දැනගැනීමේ හැකියාව ඔයාලට තියෙන්නේ. අද වීඩියෝ අපි කතා කරන්නේ O level result එක පිළිබඳව 2025 O level exam එකේ result එන්නේ කවද්ද කියලා ගොඩක් අය අපෙන් අහලා තිබ්බා. ඒ වගේම මේ දවස්වල ගොඩක් වීඩියෝස් යනවා මේ මාසේ ජූනි මාසේදී මේ result එක ලබා ගැනීම එහෙම නැත්නම් O level result ඔයාලට ලැබීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ බලන්න පුළුවන් කියලා ගොඩක් අය වීඩියෝස් කරලා තිබ්බා. එයාලට තමයි මේ වීඩියෝ එක මේක විශ්වාස කරලා ගොඩක් අය මේ වෙනකොටත් O level result දායි. ඒ වගේම එක ඔයාලගේ ටීචර්ස්ලාට රජයේ එක අයටත් එක මැසේජ් දාලා අහලා තියෙනවා රිසල්ට් කවද්ද දෙන්නේ රිසල්ට් කවද්ද දෙන්නේ කියලා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලව ඒකයි මං හිතුවේ ඔයාලව දැනුවත් කරන්න ඕනේ කියලා. මේ මාසේ ඔයාලට කොහොමත් O level result බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඔයාලට ජූලි මාසෙදී තමයි O level result එනවා කියලා සඳහන් කරලා තියෙන රජයෙන් මේ වෙන විටත් එන කවුරුත් කියන දේවල් වලට රැවටිලා මේ මාසේ result එයි කියලා බලාගෙන ඉන්න එපා. එහින්දා ඔයාලා මේ නිවුස් එක අනිත් අය දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න මේ වීඩියෝ එක. මොකද එතකොට මේක يعني මේ යන බොරු නිවුස් වලින් රැවටිලා ඉන්න අයත් එතකොට මේ නිවැරදි නිවුස් එක දැනගැනීමේ හැකියාව තියෙන. එතකොට ඔයාලට ජූලි මාසයේ අනිවාර්යයෙන්ම මැද භාගෙදී ඒ කියන්නේ පළවෙනි සතිය නෙවෙයි දෙවෙනි සතියේ මැද භාගෙ වෙනකොට ඔයාලට රිසල්ට් ගොඩක් දුරට ලබා දෙන්න පුළුවන් ඒ කියලා තමයි රජයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට අප්ඩේට් එකක් හම්බුනේ හින්දා අපි හිතුවා ඔයාලව දැනුවත් කරන්න ඕනේ. මොකද ගොඩක් අය පොරු ප්‍රචාරය යවලා තියෙනවා ජූලි මාසෙදී මේ O level result බලා ගන්න පුළුවන් වෙනවා කියලා. ඒ කියන්නේ O level result ඔයාලට බලන්න පුළුවන්. result sheet ඇවිල්ලා තියෙන්නේ කියලා ගොඩක් අය දාලා තිබ්බා. ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන්නේ බලන්න පුළුවන් මෙහෙමයි කියලා. ඒකට ගොඩක් අය රැවටලා තිබ්බා. ඒ හින්දා අපි හිතුවා ඔයාලා හැමෝම මේ ගැන දැනුවත් කරන්න ඕනේ කියලා. ඒක කවුරුත් බොරු දේවල් වලට රැවටෙන්නේ එපා. මේ මාසෙදී O level result බලා ගැනීම හැකියාවක් නැහැ. ඔයාලට ජූලි මාසේ මැද භාග වෙනකොට අනිවාර්යයෙන්ම O level result sheet එක ලබා දෙනවා කියලා රජයෙන් සඳහන් කරලා දෙනවා. ඒ හින්දා ඔයාලා අපි බලාගෙන ඉමු අපේ දරුවන්ගේ O level result කොහොම වෙයිද නිවැරදි විදියට ඒගොල්ලෝ වැඩ ටික නිවැරදි විදියට පිළිවෙලට කරලා තියෙනවද කියලා අපි බලමු. ඉස්සරහට එන අප්ඩේට් සම්බන්ධව අනිවාර්යයෙන්ම අපි ඔයාලව දැනුවත් කරනවා. ඒ හින්දා අනිවාර්යයෙන් channel එක subscribe කරලා bell button එකත් all ටික දාන්න අමතක කරන්න එපා. ඒතර තමයි මෙයාගේ අලුතෙන් දාන වීඩියෝස් වල අප්ඩේට් එක ළඟටම ගෙන්වා ගැනීම හැකියාව තියෙන්නේ. එහෙනම් අපි වීඩියෝ අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.